Hi guys. ඉතින් මම කලින් වීඩියෝ එකේදී ඔයගලන්ට කිව්වා මම ඔයගලන්ට වීඩියෝ එකක් ගේනවා කියලා ජපානයෙන් එක්ස්පෝර්ට් කරන රීකන්ඩිෂන් වාහන හොඳ මෙච්චර හොඳ තත්ත්වයේ තියෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ ගැන තමයි මේ වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ. ඉතින් මේ ජපානයෙන් එක්ස්පෝර්ට් කරන වාහන ගොඩාක් හොඳ තත්ත්වයේ තියෙන ප්‍රධානම හේතුව තමයි ජපානයේ තියෙනවා ශාකන් ඉන්ස්පෙක්ෂන් සිස්ටම. මගේ ප්‍රොනන්සියේෂන් කොහොමද දන්නේ ජපාන වචනයක් ඉන්න ඒක SHAKEN ශාකන් ඉන්ස්පෙක්ෂන් සිස්ටම් කියලා තමයි කියන්නේ. ඉතින් මේ හේතු හින්දා ගොඩක් වෙලාවට ජපානයේ මිනිස්සු වාහන අවුරුදු 2-3ක් අතරදී විකුණනවා. ඒකට හේතුව තමයි මේ සිස්ටම් එකේදී අපි සාමාන්‍ය වාහනයක් අවුරුදු 2-3ක් අතරදී ඒ ඉන්ස්පෙක්ෂන් එක කරන්න ඕනේ. ඒකට සාමාන්‍ය ඉහි මුදලින් 60000ක් විතර යනවා. මේකදී බ්‍රේක්, සස්පෙන්ෂන් ඒවා මේ ඔක්කොම ටික චෙක් කරන්න ඕනේ. ඉතින් මේ අමතර වියදම හින්දා ගොඩක් වෙලාවට වාහන පාවිච්චි කරන්නේ උපරිම අවුරුදු 2-3ක් පාවිච්චි කරලා හෝ ඊට අඩුවෙන් මේ වාහන විකුණලා දානවා. අනිත් එක තමයි ජපානයේ මිනිස්සු ගත්තාම ඒගොල්ලෝ ගොඩක් වෙලාවට අලුත් දේවල් පාවිච්චි කරන්න කැමතියි. ඉතින් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ජපානයේ මැනුෆැක්චරින් කරන හින්දා අලුත් මොඩල් එනවා අවුරුද්දෙන් අවුරුද්ද. ඉතින් ඒගොල්ලෝ බලන්නේ ගොඩක් වෙලාවට අලුත් මොඩල් එක හැම තමන් එක විකුණලා අලුත් මොඩල් එක ගන්න. අනිත් එක තමයි ගොඩක් වෙලාවට ජපානයේ තියෙන මේ ලිමිටඩ් පාකින්. ඒ කියන්නේ පාකින් ස්ලොට්ස් අඩු සංඛ්‍යාවක් තියෙන එක සහ ඕනර්ෂිප් කොස්ට් එක වැඩි එක. ඉතින් මේ පාකින් වලට කොස්ට් එකක් යනවා. ඒ වගේම ටැක්සස් ඒවා මේව එක්ක එහෙ මිනිස්සු ගොඩක් වෙලාවට වාහන 2-3 මේ ලංකාවේ වගේ තියාගන්න කැමති නැහැ. ඉතින් ඒ හින්දා ගොඩක් වෙලාවට අලුත් මොඩල් එකක් ආවොත් ඒගොල්ලෝ ඒක අරගෙන පරණ එක විකුණනවා. ඒ හින්දා ගොඩක් වෙලාවට අලුත් කන්ඩිෂන් එකේදීම වාහන විකුණනවා. අනිත් එක මම කිව්වත් වගේ වාහන අලුත් වාහන එහෙට ගොඩක් ඉක්මනට එනවා. ඉතින් මේගොල්ලන්ගේ මේ අර ඉන්ස්පෙක්ෂන් එකයි ඔක්කොමත් එක්ක ඒගොල්ලෝ ගොඩක් වෙලාවට අලුත් වාහනයකට යන්න බලනවා. ඉතින් ඒ හින්දා සාමාන්‍යයෙන් පාවිච්චි නොකරපු වාහන උනත් එන්න පුළුවන් සේල්ස් වලට. ඉතින් ඒ හින්දා වාහන වල කන්ඩිෂන් එක ගොඩක් හොඳ වෙන්න පුළුවන්. අනිත් එක තමයි ජපානයේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක අඩුයි. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක අඩු වෙන්න හේතුවත් අර ඉන්ස්පෙක්ෂන් සහ අලුත් මොඩල්ස් එන හින්දා. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට වාහන කම්පැනිස් වලට එහෙම ගන්න වාහන ගොඩක් වෙලාවට අඩු පාවිච්චියෙන් වගේ මාරු කරනවා. ඒ හේතු හින්දාත් අලුත් වාහන එන්න පුළුවන් සේල් වලට. ඉතින් මේවා තමයි ප්‍රධානම හේතු ජපානයේ සෙකන්ඩ් හෑන්ඩ් වාහන, ඒ කියන්නේ රීකන්ඩිෂන් වාහනත් ගොඩාක් හොඳ තත්ත්වයේ තියෙන හේතු.